අයිබෝවන් ජය වේවා සුබ වේවා හැමෝටම ලස්සන ස්තුතියක් කරන්න වටිනාකමක් දෙන්න තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් පුංචි තැනින් ආරම්භ කරපු ගමන සරා මඩහපොළ පේජය සරා මඩහපොළ Facebook කරා වර්තමානයේ වෙනකොට මම සතුටු දනන කරනවා. ඉතින් 83000ක් දක්වා මගේ ආදරණීය රසිකයෝ ඉතින් රසිකාවියෝ ඉතින් එකතු වෙලා පේජ් එක ලස්සන කරලා තියෙනවා. ඉතින් හැමෝටම ස්තුති කරන්න තමයි ආවේ. ඉතින් ගොඩක් ස්තුතියි. මගේ නිවේදන සල්පිල සින්දු වෙන්දේසිය පළතුරු වදන කුසුම් බඳුන ඒ වගේම ප්‍රසංග වේදිකාව ඒ වගේම තමයි ගීත ගායනාව ඉරපාසල් උත්සව ඉවෙන්ට් එක නැත්තම් වෙනත් උත්සවයක ඉවෙන්ට් එක බොහොම රහට රස විඳලා වගේම නවරංගන කලායතනයත් එක්ක මගේ නිවේදන කලාව බැඳිලා ගීත නාට්‍ය රසයත් එක්ක ඔයගොල්ලොත් එක්ක අත්වල බැඳගෙන වසර ගණනාවක් වෙනවා. ඉතින් මේ තාක් දුරකට එන්න මට ශක්තිය දුන්නේ ඉතින් ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි මේ ගමන එන්න ශක්තිය දුන්නාට මගේ වීඩියෝ බලලා මගේ ෆොටෝස් බලලා වගේම ඒවා ෂෙයා කරලා කමෙන්ට් කරලා ඒ වගේම මගේ නවරංගන කලායතනයේ ශිල්පීන්ගේ තවත් දක්ෂතා ඇති වීඩියෝස් බලලා ඒවා ෂෙයා කරලා ඒවට ලස්සන වදන් ලියලා වටිනාකම් ලියලා ඒ වගේම මගේ ගීත අහලා ඒවට ලස්සන දේවල් ඇගීම් ලබා දීලා ඉතින් ගොඩක් වටිනාකමක් දෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ ගමන එන්න විශේෂයෙන්ම ඔයගොල්ලෝ මට ලොකු ශක්තියක්. ඉතින් ඔයගොල්ලෝ තමයි මගේ වත්කම. මොකද මම 50%ක් මගේ පේජ් එක හරහා මගේ අත්දැකීම් බෙදා ගන්නකොට මගේ ශක්තිය එකතු කරනකොට ඔයගොල්ලෝ තමයි ඊළඟ ශක්තිය මට ලොකු ශක්තියක් දෙන්නේ. ඒ වගේම මගේ නවරංගන අසංක ශ්‍රීමාල් වගේ නවරංගන සංගීත කණ්ඩායමේ මගේ ආදරණීය ශිල්පීන් මතක් කරන්න ඕන. මගේ තුසි ඒ වගේම ලීඩා චතු ඒ වගේම ඔක්ටෝපැඩිස් අපේ තනිදු මල්ලි ඒ වගේම කීබෝඩිස් අපේ සුසා වගේම අපේ බොස් අසංක ශ්‍රීමාල් ඒ වගේම බේස් මගේ කමල් අයියා වගේම අපේ පාර්ට්නර් මගේ ශලි ආදරේ සිහිපත් කරනවා. ඒ වගේම මගේ සවුන්ඩ් බැලන්ස් ආදරණීය කලු ඔය ඇතුළු නවරංගන ටීම් එකේ රංගන ශිල්පීන් සියලු දෙනා වගේම නවරංගන සංගීත කණ්ඩායම සියලු දෙනා ආදරෙන් සිහිපත් කරන ලබනවා. ඉතින් මේ තාක් දුර එන්න ඔයගොල්ලෝ දෙවැන්න ශක්තියක් දෙනවා මට. ඉතින් මේ තාක් දුර ඇතර මේ 83000 රසිකයෝ මට එක වචන කිව්වත් ගොඩාක් තැන්වලදී මට දෝෂාරෝපණයක් කළා නැහැ, අනවශ්‍ය කමෙන්ට් එකක් දාලා නැහැ. ඒ ගැන තමයි නිහතමානී සතුට තියෙන්නේ. මේ අනවශ්‍ය දේවල් දිගින් දිගට ලියුවොත් මගේ ඇඩ්මින් ඉන්නවා. මොකද එයා කෙලින්ම ඒගොල්ලෝ ඉවත් කරනවා. මේ ගැන කියන්න නෙවෙයි අතරම එහෙම දෙයක් වෙන්නේ නැහැ මම දන්නවා. ගොඩක් සිදු වෙලා දෙන ආදරේට ඉස්සරහටත් එන්න මගෙත් එක්ක ලස්සන දේවල් ගොඩක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝස් ඒ වගේම පෝස්ට් ඒ වගේම සින්දු වගේම ආධුනික ගීත ප්‍රසංග කලාවේ සින්දු කියන මගේ යාළුවන්ගේ සින්දු පේජ් එක හරහා මුළු ලෝකයක් බලන තැනට විකාශන කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පේජ් එකට ඇඩ් දුන්නේ නැති යාළුවෝ ගොඩක් අය ඉන්නවා. Facebook එකට ඇඩ් වෙන්න ඕනේ කියලා රික්වෙස්ට් කරපු අය ඉන්නවා. හැබැයි මගේ පේජ් එක තියෙන්නේ පළමුව ඉංග්‍රීසි වලින් සරා මඩහපොළ කියලා ලියන්න. ඊට පස්සේ දෙවනුව සිංහලෙන් සරා මඩහපොළ කියලා ලියන්න. එතකොට පේජ් එක පෙන්නන ඕගොල්ලන්ට මගේ රූපයත් එක්ක 83000 ෆොටෝ එක ඔයගොල්ලන් හඳුනා ගන්න ලේසි. ෆලෝ එකක් දෙන්න. එතකොට වරදින්නේ නැහැ. ඉතින් එතකොටත් ඔයගොල්ලන්ට මගේ පේජ් එක ඇඩ් වෙන ක්‍රමවේදය ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඉතින් එවනම් ඔන්න ඔය විදිහට තමයි සරා මඩහපොළ පේජ් එකට ඇඩ් වුණ අයට ස්තුති කරන්න මට හේතුනේ. ඉතින් ඉස්සරහටත් මගෙත් එක්ක ඉන්න මේ පණිවිඩය ෂෙයා කරන්න සරා මඩහපොළ පේජ් එකට එන්න. Facebook එකටත් වඩා පේජ් එකට ඇඩ් වෙන්න ගොඩක් දේවල් ඔයගොල්ලන්ට රස විඳින්න සතුට විඳින්න අත්දැකීම් ලබන්න ඔයගොල්ලන්ට හැකියාව ලැබෙනවා. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි මාව වටා ඉන්න මගේ සියලුම රසික රසිකාවියන්ට ලංකාවේ වගේ විදේශගත ඉන්න සියලු දෙනාටම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි මගේ ෆැමිලි එකේ මගේ ආදරණීය ගෙදර ඇතුළු දරුවන් මේ සියලු දෙනාටම මගේ ගෞරවය සහ ආදරය ප්‍රකාශ කරන මොකද මේ හැමදේම කරන්නේ ඒගොල්ලන්ගෙන් ලැබෙන්නේ මාර හයිය ඒ බවත් කරන හරයි. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ආදරේ 83000 එකේ ඉක්මනින්ම ලක්ෂ්‍ය ඕනේ. ඒ නිසා නොදන්න කට්ටියට මේ පණිවිඩය ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ සහායය දෙන්න. සරා මඩහපොළ පේජ් එකට ඇඩ් වෙන්න.
ගීත නාට්‍ය කලාවේ ආධුනික ගීත ප්‍රසංගයේ සල්පිලේ සින්දු වෙන්දේසියේ ප්‍රසංග වේදිකාවේ මේ කලාවේ තියෙන රසවත් දේවල් නිවේදනය හරහා වගේම අනිකුත් රසතැන් මිහිරිතැන් ඕගොල්ලෝ වෙනුවෙන් ගෙනෙන්න බලාපොරොත්තු රයිට් එහෙනම් ගිහලා හැමෝටම ආදරේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරලා දෙන්න සහාය ජය වගේම සිටින්න